කෙල්ලකින් ආස්කව් කරලි වෙලා ඒක බෑ කිව්වා. ඒකට තරහ වෙලා වැඩකුත් නෑ මිනිස්සුත් එක්ක. ඩිස්ක්ලේමර් එකක් වගේ සීන් එකක් තියෙනවා. මුලින්ම කියන්න ඕන ප්‍රොෆෙෂනල් ඔපිනියන් එකක් මේක ඇතුලේ බලාපොරොත්තු වෙන්න නම් එපා. මේක එන අමු වැඩක්. මිනිස්සු 1000ක් මැද්දේ තනිකම දැනෙන්න පුළුවන්. ෂෙයා කරගන්න කියන යාතල් එක තියෙනවා. ඉතින් අන්න ඒව ගැන යාළුවෙක් විදිහට මට දැනෙන දේ සහ මට හැඟෙන දේ මම ඔයාලා එක්ක ෂෙයා කරගන්න තමයි මේ ප්ලැට්ෆෝම් එක හදන්නේ. මගේ කයි අහන් ඉන්න පුළුවන් අයට තමයි මේක මම කරන්නේ. ඉතින් මේක ඔයා වෙනුවෙන් මං කරන වැඩක්. අයිබෝවන්. ඉතින් මේ අමු ෆීලිංස් කතන්දරේ පටන් ගන්න කියලා තමයි මේ හදන්නේ. මේ තමයි අමු ෆීලිංස් වැඩේ ඉන්ට්‍රොඩක්ෂන් එක. ඉතින් මේක ඇත්තටම පොඩි වෙනස් විදිහේ වැඩක් කරන්න මං හිතුවා. වෙන කියන්නේ කවුරුත් මේක කරලා දෙනවද කියන මම දන්නේ නැහැ. සමහරට කරපුවා ඇත්තේ ලංකාවේ. මම ඒකම දැකලා නැති හින්දා තමයි මේ මං තීරණය කරා මෙහෙම වැඩක් කරන්න ඕන කියලා. මගේ යාළුවෝ දෙන්නෙක් තමයි ඇත්තටම මේ වැඩේට පොඩ්ඩක් පුෂ් කරේ. දැන් අද 2026 පෙබ්‍රවාරි 4 වෙනිදා රෑ 11:41යි වෙලා මේක ෂූට් කරද්දි මං අද හවස තමයි මේක මං තීරණය කරේ මෙහෙමයක් කරනවා මං සිංහල කන්ටෙන්ට් එක කරන්න ඕන ආයි කියලා. මේක කතන්දරය ඇවිල්ලා මුලින්ම කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඩිස්ක්ලේමර් එකක් වගේ සීන් එකක් තියෙනවා. මුලින්ම කියන්න ඕන මේක බලන සහ අහන අයට මම ප්‍රොෆෙෂනලි හෝ ඒක මොකක්ද කියන්නේ මම අර මේ සයිකොලොජි ඉගෙනගෙන මට ඩිග්‍රියක් තියෙන මිනිස්සෙක් නෙමෙයි හෝ මම ડોක්ටර් කෙනෙක් නෙමෙයි. ඉතින් මේක පොඩ්ඩක් ඒ පැත්තට බරව යන වැඩක් හින්දා ඒක කියලා ඉන්න ඕන කියලා. එතන මේක අර ප්‍රොෆෙෂනල් ඔපිනියන් එකක් මේක ඇතුලේ බලාපොරොත්තු වෙන්න නම් එපා. මේක ඇවිල්ලා එන අමු වැඩක්. හරිද? ඒ සීන් එකේ ඉන්න මේක බලන අය මෙන්න දැම්ම කිව්වා. ඒක පටන් ගද්දිම කියලා තියන්නෙත් ඒකයි. ඒක මේ කියන්න ඕන දෙයක්. මොකද මේ සයිකොලොජි කියන්නේ සමහර දේවල් තියෙනවා ප්‍රොෆෙෂනලි ඒවට උත්තර හොයා ගන්න ඕන ඕගොල්ලෝ. ඒකට මොකද්ද මනෝ උපදේශකවරු ඉන්නවා. ඒවට යන්න ඒක ප්‍රශ්නයක් නැහැ. මේකේ ඇතුලේ වෙන්නේ එහෙම වැඩක් නෙමෙයි. මේක එන අමු වැඩක්. සමහර විට මේක අර අපි කතා කරන භාෂාවෙන් කියනවා නියම පොඩි කයියක් වගේ එකක්. ඉතින් මේකට දැන් මම හදලා තිනවා මේ වෙද්දි NGL link එකක් මම ඒක මේ description එකේ හරි නැත්නම් comment section එකේ හරි දාන්නවා ඕගොල්ලන්ට. ඒකට ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් anonymously දැන් තමයි මේක ඉන්ටරෙස්ටිං පාර්ට් එකට එන්නේ. ඇත්තටම මේක කතන්දරය ඇවිල්ලා ඔයාට පුළුවන් මට කියන්න වාට කාටවත් කියන්න බැරි වෙච්ච දේවල් තියෙනවනේ. ඒක කවුරුත් කිව්වට ඔයාව තේරුම් ගන්න එකක් නෑ. ඔයාව අහන් ඉන්න කවුරුත් නෑ වගේ ෆීලිං එකක් ආපෙලාවට ඔයාට හිතේ තිබ්බ දෙයක් කියන්න ඕන වෙලා ඒක කියා ගන්න බැරි වෙන්න තිබ්බ chance තියෙනවනේ. සහ දැනටත් මේක බලන වෙලාවෙත් ඔයාට එහෙම අදහස් තියෙන්න පුළුවන්. හදවතේ ඇතුලේ කොනක. ඉතින් අන්න ඒව ගැන කතා කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මේක වැඩේ ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් අර කතාවට කියනවනේ අර මිනිස්සු 1000ක් මැද්දේ තනිකම දැනෙන්න පුළුවන් මිනිස්සෙක්ට. ඉතින් ඒකට විසඳුමක් තමයි මම මේ කරන්න හදන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ ඔයාට කාටවත් කියා ගන්න බැරි වෙච්ච සහ ඔයාට මේ කියන්න ඕනේ. ඉතින් එහෙම අදහස් තියෙනවනේ. ඒ වගේ වෙච්ච සිද්ධි තියෙනවා. ඒකට තව කෙනෙක් කොහොමද රියැක්ට් කරන්නේ? ඔයා කාට හරි දැන් සමහර දේවල් අපි යාළුවන්ට කිව්වා මුන් කියන්නේ එක එක දේවල්. ඔයා හිතන්න කෙල්ලකින් ආස්කව් කරලි වෙලා ඒක බෑ කිව්වා. ඒක යාළුවන්ට කිව්වා මුන් hina වෙලා. ඒක අර අමතක වෙලා යන්න හෝ ඒකට උත්තරයක් වань මොකක් හරි හම්බ වෙනවනේ. ඒක ෂෙයා කරගන්න කියන යාතල් එක තියෙනවා. ඉතින් එහෙම ෂෙයා කරගන්න බැරි සමහර දේවල් තියෙන්න පුළුවන්. මටත් තියෙනවා අරත් තියෙන්න පුළුවන්. ඉතින් ඒකට ප්ලැට්ෆෝම් එක තමයි මේ අමු ෆීලිංස් කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකට ගිහිල්ලා anonymously වට දාන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ නම සඳහන් කරන්නේ නැතුව රහසින් අපි දෙන්න අතරේ මොකක් හරි දෙයක් හදාගන්න අවශ්‍ය නම් අනියම් සම්බන්ධතාවයක් වගේ. නෑ ඒක නෑ නිකන් කිව්වේ. මේ අනියම් සම්බන්ධතාවයක් නෙමෙයි. එහෙම අර මේ anonymously කියන්න අවශ්‍යතාව තියෙන්න පුළුවන් කෙනෙක්ට. මොකක් හරි ගැස් තියෙනවා දහසක් තියෙනවා. ඒක කියා ගන්න ඕනේ. ඒකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකට හදලා තියෙනවා NGL link එකක්. මම හදනවා ඒක description එකේ comment වල හරි දාන්නම්. ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් anonymously ඔයාලට තියෙන ප්‍රශ්නය හෝ ඔයාගේ ඒ සිද්ධිය දාන්න. එතකොට මම ඒක ගැන කිසිම ප්‍රොෆෙෂනල් ගතියක් නැතුව ડોක්ටර් කෙනෙක් විදිහට නැතුව නිකන් යාළුවෙක් විදිහට මට දැනෙන දේ සහ මට හැඟෙන දේ මම ඔයාලා එක්ක ෂෙයා කරගන්න තමයි මේ platform එක හදන්නේ. එහෙම නැතුව අර කිසිම ලැජ්ජාවක් නැති මං වගේ මිනිස්සු ඉන්නවනේ. ඕන දෙයක් ඕන තැනක දාන්න පුළුවන්. ඉතින් එහෙම වුණට මේක වා දකින ඕනම platform එක
කමෙන්ට් සෙක්ෂන් එක ඔයාට විරුද්ධයි. ඔයාට තියෙන ප්‍රශ්නය හෝ ඔයාට තියෙන අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒකට මගේ අදහස් උදහස් යෝජනා සහ චෝදනා මං ඔයාලට වීඩියෝ වලින් අරගෙන එන්න. ඒක තමයි මේකේ මේ අමු ෆීලිංස් කියන වැඩේ කෝ එක. ඊට අමතරව තව සමහර දේවල් මේ channel එක ඇතුලේ ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. මොකද මම 2026 අවුරුද්දේ හිතාගත්තා මේක ටිකක් වෙනස්ම විදිහක අවුරුද්දක් කරනවා කියලා. ඉතින් ඒකේ මේ මුල් පියවර මම මගේ මේන් channel එකේ තියාගෙන යනවා. ඊට අමතරව මේ අමු ෆීලිංස් කියන අලුත් වැඩේ පටන් ගන්නෙත් ඒ හේතුවම තමයි. මොකද මට මම තීරණයක් ගත්තා. තමා අතට තමා මොකක්ද නෑ තමා හිසට තමා තමයි සෙවණැල්ල කියලා මගේ පාඩුවේ මගේ ගමනක් යන්න ඕනේ කියලා. ඉතින් ඒකවත් හිතට ගන්න ඕනේ දෙයක් මම එක එන සීරියස් නෙවෙයි නිකන් කියන්නේ. අපිට සමහරලාට දැන් මෙහෙම හිතන්නෝ මම මේක ඉස්සරලා වීඩියෝ එකේ පොඩි අදහසක් විදියට කිව්වා. මේක දැන් පළවෙනි වීඩියෝ ඉන්ට්‍රෝ එක විතරක්ම වෙන්න ඕනේ නැහැ. ඒ හින්දා මේක අදහස මම කියන්නම්. පොඩියට කියන්නම් මේක ඉස්සරහට දිගට කතා කරමු අපි. අපේ ජීවිතේට මිනිස්සුන්ට කොයිම වෙලාවකවත් ඒ කියන්නේ අපිට කතාවට දැන් මම ලියද්දීම තියෙනවා. ඒක සමහර කියන්නේ ගොඩක් අය ලියන අය සහ කතා කරන අය කියන දෙයක් තමයි අපේ ජීවිතේට මිනිස්සු වෙන්නේ මොකක්ම හරි ගනුදෙනුවකට. ඒක ඉවර වෙච්ච වෙලාවේදී මේ මිනිස්සයා අපේ ජීවිතේ යනවා. ඒ තමයි හැටි. ඒකට අපිට කාටවත් බ්ලේම් කරන්න බෑ. සහ සමහර අය කියනවා යා මට ඕන වෙලාවෙ හිටියේ නෑ මං කෝල් කළාම ආන්සර් කරේ නෑ. ඒ හින්දා එයාට ඕන වෙලාවෙත් මං ඉන්නේ නැහැ වගේ අදහසක් සමහර අයගේ තියෙනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. ඒකට හේතුව තමයි අපි හැමෝටම අපේ ප්‍රයිවට් ලයිෆ් තියෙනවානේ. ඒ කියන්නේ අපි දැන් මම මගේ රස්සාව මං කරන ගමන් තමයි මේ අටකලම් බන්න සේරම මම කරන්නේ. ඉතින් ඒ මට වෙලාව හම් වෙන විදිහට මම ඒක කරන්නේ. ඉතින් ඔය දැන් මේ වීඩියෝ එක මම ෂූට් කරන වෙලාවේ සමහරට කෙනෙක් මට කතා කරොත් එහෙම මම ෆෝන් එක පොඩ්ඩක් සයිලන්ට් දානවා. මොකද දැන් මගේ ඔළුවේ තියෙන එක මම මේක කියන්න ඕනනේ. එතකොට ඒක කියා ගන්න බැරි වෙනවා. සමහරට හදිස්සියක් වෙන්න පුළුවන් මම දන්නේ නැහැ. හැබැයි එහෙම වෙලාවක ඔයා කෝල් දෙක තුනක් කියලා ගණන් ගත්තොත් සමහරට මම මේක නවත්තලා ඉවරලා ඒකට ආන්සර් කරන්නත් ඉඩ තියෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ අපිට කියන්න බෑ අනිත් කෙනෙක්ට එයාගේ ජීවිතේ අපි ප්‍රයොරිටි එක වෙන්නේ නම්බර් 1 ප්‍රයොරිටි එක අපි වෙන්න ඕන කියලා කියන්න බෑනේ. ඕනම කෙනෙක්ට අපේ හොඳම යාළුවෝ කියලා හිතාගෙන ඉන්න මිනිස්සුන්ට උනත් පෞද්ගලික ජීවිත තියෙනවා. ඒගොල්ලන්ට තව කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ගේ ළඟ අපිට වඩා අපි යාළුවෝ වෙන්න පුළුවන්. හැබැයි අපි යාගේ ළඟම කෙනා නෙමෙයිනේ. ඒ හින්දා ඒගොල්ලන්ගේ ජීවිත තියෙනවා. ඕක තමයි කතන්දරේ. අපිට බෑ බලාපොරොත්තු වෙන්න හැම වෙලාවකම අපි වෙනුවෙන් හැම මිනිස්සෙම ඉන්නවා කියන. ඒ හින්දා ඒකට තරහ වෙලා වැඩකුත් නෑ මිනිස්සුත් එක්ක. ඒක අපි තේරුම් ගන්න ඕනේ දෙයක්. ඉතින් දැන් මම කෝල් කරද්දී ඔයා මොකක් හරි වැඩක ඉන්නවද කියලා මම දන්නේ නැහැනේ. ඔයා ආන්සර් කරන්නේ නැහැ. එතකොට මම තේරුම් ගන්න ඕනේ තමයි හරි. එක එයාට වැඩක් වෙන්න පුළුවන් එයා ආන්සර් කරන්නේ නැහැ. සමහර විට එයාට මං ගැන කියා එකක් නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙමයි කියලා අපිත් ඒ ගානට වැටෙන්න ඕනේ නැහැනේ. දැන් මම නම් පර්සනලි ඉතින් මට කතා කරන්න පුළුවන් වෙලාවට මම ඕනම කෙනෙක්ට කතා කරන්න. ඒ මට කෝල් කරන ඕනම වෙලාවක මට ආන්සර් කරන්න පුළුවන් නම් මම ආන්සර් කරනවා. හැබැයි සමහර මිනිස්සුන්ට මම දැන් ආන්සර් කරන්නේ නැහැ. ඒක දැන් මේක මාම සමහර අය දැනගන්න. ඉතින් මට කරන්න දෙයක්වත් නැහැ. ඔයා මට මොකක් හරි කරමු දෙයක් හින්දා ඒකේ ඵල විපාක විදිහට මම ඔයත් එක්ක කතා කරන එක නවත්තලා ඇති. ඒකට ඉතින් මම සෝරි කියන්නේ නැහැ. සෝරි කියන්න දෙයක්වත් නැහැ. මොකද ඒක මගේ ප්‍රශ්නයක් හින්දා වෙච්ච දෙයක් නෙමෙයි. ඔයාගේ ප්‍රශ්නයක් හින්දා වෙච්ච දෙයක්. ඉතින් ඒ වගේ දේවලුත් මිනිසුන්ගේ අතරේ තියෙනවා. ඉතින් ඔක මට කෙටියෙන් කියන්න ඕනේ මොකද මේ ඉන්ට්‍රෝ වීඩියෝ එක ඇතුලේ මොකක් හරි වැදගත් දෙයක් කියන්නත් එපා නේද? නැත්තම් මුම් බලනවනේ මට පිස්සුද කියලා. මොකද්ද මම මේ කරන්නේ කියලා. ඉතින් දැන් විනාඩි 8ක් විතර මම මේක දැන් ඔයගොල්ලන් කාලේ නාස්ති කරලා තියෙනවා. ඉතින් මේක ස්තුතියි මේක අහන් හිටියට. මේක පොඩ්ඩක් වෙනස් ලයින් එක යන්නේ. ඉතින් මම කියවන එක තමයි මේකේ වැඩේ. මගේ කයි අහන් ඉන්න පුළුවන් අයට තමයි මේක මම කරන්නේ. ඉතින් මගේ කයිය වදයක් වගේ නම් මේ වැඩේ වාට හරියන්නේ නැහැ. ඒකත් කියන්න එපා. මේක පොඩි කයිවාරු සීන් එකක් තමයි යන්නේ. මේ අමු ෆීලිංගස් කියන්නේ ඇත්තටම හැංගීම්නේ මචං. හරිද? ඒ කියන්නේ මොකක්ම හරි හැංගීමක් බෙදා ගන්න එක තමයි මේක ඇතුලේ වැඩේ වෙන්නේ. ඉතින් ඔයාලට මගෙන් අහන්න තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න ප්‍රසිද්ධිය අහන්න පුළුවන් ඒවා. එහෙම නැත්නම් NGL link එක මම දාන්නම්. ඒකට ඇවිල්ලා anonymously දාන්න. ඒකට උත්තරේ මම එතකොට දෙන්නම්. එතකොට ඔයා කවුද කියලා කවුරුත් දන්නෙත් නැහැ. මේ මේක දැනගන්න ඕනෙත් නැහැ. ඉතින් ඔයාලට මොකක් හරි
මගින් අයිඩියාස් එකක් දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. ආයෙත් කියන්නේ මේක ප්‍රොෆෙෂනල් වැඩක් නෙමෙයි. මේක සයිකොලොජි කෙනකෙන මාර විදිහට මම කරන්න දෙයක් නෙමෙයි. මට සයිකොලොජි ඩිග්‍රියක් ඇත්තෙත් නැහැ. මම යාළුවෙක් විදිහට ඔයාව අහන් ඉන්න තමයි මේ වැඩේ කරන්නේ. කාටම හරි කෙනෙක්ට හිතෙනවා නම් ජීවිතේ මම තනි වෙලා මාව අහන් ඉන්න කෙනෙක් නැහැ, මගේ දේවල් බෙදා ගන්න කෙනෙක් නැහැ කියලා. අන්න ඒ අයට තමයි මේ ප්ලැට්ෆෝම් එක මම හදන්නේ. මට ඒක තමයි කරගන්න ඕනකම තිබ්බේ. කාලයක් තිස්සේ මම ඒක පේජ් එකක් කළා කාලයක් Facebook එකේ. ඒකෙදිත් ඒ ආපු සමහර මැසේජස් විශ්වාස කරන්න අමාරු දේවල් බව ආවිල්ලා තියෙනවා මට. ඉතින් එහෙම තමයි ජීවිතේ. ඉතින් හැමෝටම ප්‍රශ්න තියෙනවා එක එක විදිහේ. ඒව ෂෙයා කරගන්න තැනක් කට්ටිය රෝණ කරනවා. ඉතින් හැමෝම මොකක් හරි හිතලා කන්ටෙන්ට් එකක් දාන අතරේ මං තීරණය කරා ඕගොල්ලෝ වෙනුවෙන් මේක අහන මිනිස්සු වෙනුවෙන් ලිස්නර්ස්ලා වෙනුවෙන් මොකක් හරි වැඩක් කරන්න ඕනි කියලා. ඉතින් අමු ෆීලිංගස් කියන වැඩේ ලොන්ච් කරන්න මේ විදිහට ඒකට මේක ඔයා වෙනුවෙන් මං කරන වැඩක් සහ මං වෙනුවෙන් කරගන්න වැඩක්. ඉතින් මට පුළුවන් ඔයාගේ ජීවිතේට මේක හරහා ඔයා තනි වෙලා නැහැ කියන එක මං ඔප්පු කරලා දෙනවා. ඒ වගේම මටත් තනියෙන් ඉන්න වෙලාවට මේ ඔයාලා දාන මොකක් හරි ප්‍රශ්නයක් හෝ අදහසක් ගැන කතා කරන්න ඒ වෙලාවේදී මේ වෙනවා කියන්නේ මාත් තනි වෙලා නැහැ. එතකොට අපි ඔන්ලයින් ඩිජිටල් අවකාශය ඇතුලේ සම්බන්ධයක් ගොඩනගාගෙන තනිවීමෙන් තොරවීමක් තමයි මේ වැඩේ ඇතුලේ තියෙන්නේ. ඉතින් එහෙනම් මං හිතන්නේ පළවෙනි වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එක විදිහට මේක ඇති. මේ කතාව මේක ඉවර වෙන්න කලින් කියන්න ඕන. ඒක තමයි මේක ඔයා දකින්නේ Facebook එකේ වෙන්න පුළුවන්, Instagram එකේ වෙන්න පුළුවන්, TikTok එකේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් YouTube එකේ වෙන්න පුළුවන්. මගේ මේන් ටාගට් එක YouTube එක තමයි. ඊට අමතරව මම අනිත් හැම platform එකකම දානවා. මොකද හැම platform එකකින්ම ඉන්න මචං මං වගේ මිනිස්සු මොකක් හරි අදහසක් බෙදා ගන්න, කතා කරන්න කෙනෙක් හොය ඉන්න මිනිස්සු ඉන්නවනේ. සමහරු ඒකේ ඒ social media වල messaging platform තිබ්බට ඒක පාවිච්චි කරන්නේ නැහැ. මේ ටැබ් එකට යන්නෙත් නැහැ. ඉතින් ඒ කතා කරන්න කෙනෙක් නැතුව තනියෙන් ඉන්න උඹලට තමයි මේ අටකලම් පන්නේ මං කරන්නේ. ඉතින් මේක දකින්න platform එක මොකක් වුණත් follow කරන්න, subscribe කරන්න, like කරන්න අමතක කරන්න එපා. ඒ වගේම share කරලා වගේ යාළුවන්ටත් දැනුවත් කරන්න. මෙන්න මෙහෙම එකක් ඇවිල්ලා මේ මොකද්ද මන් දන්නේ අමු feelings කියලා වැඩක් කරනවා. ඒක මොකද්ද කියලා මම දන්නේ නැහැ. හරිද? මොකද්ද කියලා බලන්න ඉතින් මේක ඉස්සරහට යන්න වෙනවා. ආයෙත් කියන්නේ ඔයාට කාට හරි කියන්න ඕන කියලා හිතිච්ච හැබැයි කියාගන්න බැරි වෙච්ච ඕනම ප්‍රශ්නයක්, හැඟීමක්, අදහසක්, උදහසක් බෙදා ගන්න platform එකක් තමයි මේ හදන්නේ. ඉතින් එහෙනම් ඔයාට තියෙන අදහස්, උදහස්, යෝජනා, චෝදනා හැම එකම පහලින් කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් NGL එකට ඇවිල්ලා anonymously මට මැසේජ් එකක් දාන්න. අපි බලමු මේ වැඩේ කොහොමද ගලාගෙන යන්නේ කියලා. ඉතින් thank you එහෙනම් පළවෙනි එපිසෝඩ් එක බැලුවට. අපි ඊළඟ එකෙන් හම්බෙමු. ඔයාගේ ප්‍රශ්නයකට උත්තර අරන් මං එන්නම් දෙවෙනි එපිසෝඩ් එකේ. ඊට අමතරව තව වැඩ කොටුකුත් මේක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා ඉස්සරහට. එහෙනම් ජය වේවා.